හරි අපි ඔන්න අද බලමු කොහොමද ChatGPT වලින් ලියපු එකක් humanize කරන්න කියලා. ඉතින් අපි ChatGPT වලට ඇවිල්ලා new chat එකක් open කරලා ඉස්සෙල්ලාම කියනවා I want you to humanize all my text moving forward so it doesn't like AI. මේක තමයි first prompt එක. ඊට පස්සේ මං කිව්ව දේ default කරනවා. එහාට write කරන දේවල් robotic වගේ වෙන්නේ නැහැ කියලා ඒක default කරනවා. ඉතින් අපි Claude වල නම් අර Wikipedia article එකේ හැම copy paste කරා. මෙතන එහෙම නෙමෙයි. ඒ article එකේ link එක copy කරලා මෙන්න මේ prompt එක දෙනවා. ඔන්න ඉතින් දැන් ඊට පස්සේ ChatGPT ඒ ආටිකල් එකේ තිබ්බේ AI science ඔක්කොම refer කරලා ඒවා notify කරගන්නවා මේ විදිහට. ඉතින් ඊට පස්සේ අපේ last prompt එක මේක ඇත්තටම Claude වල skill එකක් create කරා වගේ නෙමෙයි හරිම ලේසි. මෙතෙන්දි කියනවා මේක reusable skill එකක් බවට convert කරන්න. ඒක නම humanize කියලා දෙන්න කියලා. ඉතින් මෙන්න ඊට පස්සේ අපේ humanize skill එක create වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන අපි මොනවා හරි write කරනකොට මේ humanize skill එක activate කරලා write කරන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහුවා කවද්ද මම AI course එකක් start කරන්නේ කියලා. ඔන්න මම start කරන්න යන්නේ. ඉතින් මේක 30 day course එකක්. දවසට 15 minutes වගේ තමයි ඔයාට මේකට use කරන්න වෙන්නේ. ඉතින් ඒකෙදි මම ඔයාට ChatGPT, Claude, Gemini හැමදේම කියලා දෙනවා. At the end of this course ඔයාට කොහොමද AI content creation වලට ඔයාගේ daily life එකට content creation වලට ඔයාගේ business එකට AI use කරන්න කියලා full knowledge එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ දාලා තියෙන number එකට ඒකට join වෙන්න කැමති නම් මේ දාලා තියෙන number එකට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඒකට ඕන details ටික ඔයාලට share කරන්නම්.